හරි එහෙනම් මේ දෙන්නේ භාග නැත්නම් භාග තියෙන ඔයගලන්ට එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න මුලින් බලමු භාග දෙකක් කොහොමද එකතු කරන්නේ. ඒ මේ එකතු කරනකොට භාග වල ආකාර දෙකක් තියෙනවා. එකක් ගන්න මුලින්ම හරය සමානය. උදාහරණයක් විදිහට මෙහෙම මෙන්න එකයි. එතකොට මේකේ බලන්න දෙන්නගෙම යට සංඛ්‍යාව සමානයි. ඉතින් හරය සමානයි. මේකේ තුන මේකේ. එතකොට අපිට බලුවා යට එක වෙනස් වෙන්නේ නැතුව උඩ දෙක එකතු කරන්න අඩු කරන්න. උදාහරණයක් ගත්තොත් මෙතන දැන් තුන වෙනස් වෙන්නේ තුන එහෙමමයි. 1 2. එතකොට උත්තරේ 3න් 2. ඕකම එනවා අපිට අඩු කිරීමේදී 3න් 2 ඍණ 3න් 1 ගෙවුවොත් බලන්න දෙන්නගෙම යට තියෙන එක සමානයි. කියන්නේ හරය සමානයි. එහෙනම් උඩ දෙක විතරයි අපි අඩු කරන්නේ. යට ඉලක්ක මෙහෙමම තියෙන වෙනස් වෙන්නේ නැහැ. 3න් 2 1යි ධන 3 මෙහෙමමයි. හරි. ඒ හරය සමාන අවස්ථාවේ කිසිම ගැටලුවක් නැහැ. අපිට දෙන්නේ ලවයන් දෙක එකතු කරන්න විතරයි. කියන්නේ උඩ දින ඉලක්කම් එකතු කරන උඩ දින ඉලක්කම අඩු කරනවා. යට එක වෙනස් වෙන්නේ නැහැ. යට එක එහෙමම තියෙනවා. හරි. 3 එහෙමම මෙතනත් 3 එහෙමම. හරිද? ඊළඟට බලමු ඊළඟ අවස්ථාව. යට වෙනස් අවස්ථාවක. වෙනස් වුණොත් මෙන්න මේ වගේ 3න් 1ට අපි එකතු කරනවා 6න් 1. හරි. ඊළඟට 3න් 1ට එකතු කරනවා 2න් 1. මේ අවස්ථාව දෙකම අඩු කිරීම ආවත් ඔය විදිහටම තමයි හදන්නේ. ලකුණ වෙනස් වෙන විතර වෙනස් වෙනවා. දැන් බලන්න මෙතන 3 තියෙන්නේ 6 තියෙන්නේ. ඒතර බලන්න මේ දෙන්නටම පොදු හරයක් ගන්න ඕනේ. යට තියෙන එක පොදු වෙනවා. ඒ බලන්න 6ට 3 බලතැන්. 6ට 3 2යි. 6ට 3 2ක් හින්දා මේක දෙකෙන් ගුණ කරන්න. එතකොට මේ පැත්තේ හැදෙනවා 3 වරක් 2 6යි. දෙවරක් එක 2යි. මෙතන 6න් 1. එතකොට දැන් ආපහු යට දෙක සමාන වුණා. ඒකට 6 හැමම එනවා 2යි 1යි 3යි කියලා. 6න් 3යි කියලා. අවුරුද්ද මේක සල්ල කරන්න පුළුවන්. දෙන්නම තුනෙන් මෙතන. ඒක 3ට 3 ඒවා 1යි 6ට 3 2යි. ඔයාලම සල්ල කරලා දෙන්නවා. හරි. ඒතර මොකද්ද කරේ? මෙතන තිබුණ හරයන් දෙක වෙනස් වුණා. වෙනස් වෙච්ච නිසා අපිට පුළුවන් වුණා මේ 3 6 බවටපත් කරන්න ගුණ කරලා. ඊටසේ ගුණ කරලා දෙන්නගෙම හරය සමාන කරගත්තා. ඒක දෙන්නටම 6. එහෙනම් දෙන්නගෙම 6 තියෙනවා. උඩ දෙක විතරයි අපි සුළු වෙන්නේ. 2යි 1යි 3යි 6න් 3යි. දැන් මේක බලන්න. මේක බලුවම මෙතන 3 තියෙන්නේ 2. හැබැයි අපිට මේක 3ට 2වත් නැහැ 2ට 3වත් නැහැ. ඒක නිසා අර එකක් විතර ගුණ කළා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි අපි කරන්නේ. මාරු වල ගුණ කරන. ඒ කියන්නේ මේ දෙන්න කූපෝ ගුණ. 3 2 කූපෝ 6නේ. 6 නම් මෙයාව 2කින් ගුණ කරන්න. මේ පැත්ත 3ෙන් ගුණ කරන්න. ඒ එනවා මෙතන 3 වරක් 2 6යි. දෙවරක් එක 2යි. දාන දෙවරක් 3 6යි. එක වරක් 3 3යි. දැන් දෙන්නගෙම යට ඉලක්කම සමානයි හරය සමානයි. ඒක දෙන්නම වෙනවා 6 3යි 2යි එකතු වෙන උඩ දෙක එකතු වෙනවා 5. යට එක වෙනස් වෙන්නේ ඒක එහෙමම. 6න් 5. ඒක අඩු කිරීම ආව. ඔක කොහොමම තමයි. අඩු කිරීම ලකුණ එන එක විතර වෙනස් වෙන්නේ. හදන ක්‍රමයේ තමයි. ඒක භාගය එකතු කරනකොට අඩු කරනකොට එන හොඳට මතක තියාගන්න ඕන. හරය අනිවාර්යයෙන්ම සමාන වෙනවා. කියන්නේ යට ඉලක්කම සමාන. යට ඉලක්කම සමාන විතරයි අපිට පුළුවන් උඩ දෙක එකතු කරන්න. දැන් බලන්න මෙතන දීලා තියෙන්නේ සාමාන්‍ය භාග දෙයක් නෙවෙයි. මෙතන දෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. මේකත් මිශ්‍ර සංඛ්‍යාවක්, මෙයත් මිශ්‍ර සංඛ්‍යාවක්. එතන මෙතන ඉන්නේ 2යි 3න් 1ට එකතු වෙනවා 1යි 5න් 2. එතන මේ දෙක එකතු කරන්න ගියාම ඒක ලේසි. මුලින්ම මේ දෙන්නා විෂම භාග දෙයක් කරනවා. හරිද? ඒ විෂම භාගය කරන්නේ කොහොමද? බලන්නවා. මෙතන යට තියෙන ඉලක්ක මෙහෙමම තියෙනවා. හරි එහෙමමයි. මේ පැත්ත දෙක ගුණ කරන්න. 3 වරක් 2 6යි. මේක උඩ එක එකතු කරන්න. 3 වරක් 2 6යි 6යි 1යි 7යි. දාන මේකේ යට ඉලක්ක මෙහෙමම තියෙනවා. ඊට පස්සේ පැත්ත දෙක ගුණ කරන්න. 5 වරක් 1 5යි 5යි 2යි 7යි. හරි. එතන අපිට ආව දැන්
විෂම භාග දෙකක් ආවා. 3න් 7යි එකතු කිරීම 5න් 2. දැන් අර මුලින් විදිහට බලන්න දැන් හරය දෙන්නගේ සමානද නැහැ. හරය සමානයි. එහෙනම් හරය සමාන කරගන්න. ඒතර 3යි 5යි ගුප්පෝ ගුප්පයන්. 3යි 5යි ගුප්පෝ කියන්නේ 3 අරප 15 නේ මාරු කරලා ගුණ කරන්නේ. එතකොට මෙන්න මෙයාව 5න් ගුණ කරන්න. මෙයාව 3න් ගුණ කරන්න. ඒතර 5 තරක් 3 15යි 5 තරක් 7 35යි කියලා. එකතු කිරීම 5 තරක් 3 15යි 7 තරක් 3 21යි කියලා. දැන් බලන්න මේ දෙන්නගේම හරය සමානයි. එන එකතු කරන්න පුළුවන් 15යි එතන 1යි 5යි 6යි 3යි 2යි 5යි 15න් 56යි. මේක මොන භාගයක්ද? මේක විෂම භාගය. ඉතින් මෙහෙම සාමාන්‍ය උත්තර දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මිශ්‍ර භාගයක් කරන්න. එහෙනම් අපි මෙයාව මිශ්‍ර භාගයක් කරමු. එතකොට 56 බෙදන්න 15. 56 බෙදන්න ඕන 15. 56 දෙක මේක 15 වෙන්නේ. 56ට 15 3යි. 3 වරක් 15 45යි. අඩු කරන්නේ. 5යි 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 8යි. ඒක 11ක් ඉතුරු වෙනවනේ. මේක අපි ලියන්නේ කොහොමද? මෙන්න මේ උඩ එනවනේ සම්පූර්ණ සංඛ්‍යාව කියන්නේ 56ට 15 කීයද කියලා? 3යි. එක පැත්තට යන එක පැත්තට ලියන්න. පැත්තේදී ඉලක්කම මෙන්න මේ 15 යටට ගියා. ඊළඟට යට තියෙන ඉතුරු කිට් එක ගන්න. කිට් එක ගන්න උඩට. උත්තරය වඩ ලැබෙනවා 3යි 15න් 11යි කියලා. ඉතින් අඩු කිරීම આવත් ওই විදිහටමයි. මේ ආරම විෂම භාග කරගෙන ඊට පස්සේ හරය සමාන කරයි අඩු කරන්නේ. ওই විදිහම තමයි ලකුණු විතර වෙනස්. හරි. ඉතින් මේ බලන්න එකතු කිරීම අඩු කිරීම තම මොන ගැඹුරු තියෙනවා නම් අහන්න අපි ඊළඟට බලමු ඊළඟ කොටස කතා කරමු භාග ගුණ